දැන්ටමත් ඔයාලා දන්නවද අපි මොනවද හදන්න යන්නේ කියලා? මම මෙන්න මේ තෝසේ මිශ්‍රණය පාවිච්චි කරලා අද තෝසේ හදාගන්න තමයි හදන්නේ. මේක ග්‍රෑම් 400 පැකට් එකක්. මෙම පැකට් එකේ පිටුපස මේකේ ඔක්කොම විස්තර තියෙනවා. මොනවාද මේකේ මේ අඩංගු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද? මේක හදාගන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම මේකේ තියෙනවා. ඉතින් අද අපි මේ තෝසේ මිශ්‍රණය පාවිච්චි කරලා තෝසේ හදලා බලමු කීයක් වගේ තෝසේ හදන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ තියෙන පිටි මිශ්‍රණය මේ වගේ භාජනයකට දාගන්න ඕන. මේ ඔක්කොම ටික මම අද පාවිච්චි කරනවා. මේකේ තියෙන ග්‍රෑම් 400ම තමයි හදන්න යන්නේ. එතකොට මේ පිටි මිශ්‍රණය ඇතුලේ තියෙනවා මේකට දාන්න ඕන ඊස්ට් එක. මේ තියෙන්නේ පැකට් එක. මේ මිශ්‍රණය අපි හදාගෙන විනාඩි 45ක් වෙනම අරන් තියා ගන්න ඕන. ඉතින් මෙන්න මේ අඩු කෝප්පෙන් කෝප්ප 4ක් දැම්ම වතුර මිශ්‍රණය හදාගෙන තියෙන්නේ දැන් කැටි නැති වෙන්න. ඉතින් මේකට තාම ලුණු දැම්මේ නැහැ මම. එතකොට මේ බ්ලෙන්ඩර් එකෙන් මම ඒ අතරතුර හදා ගන්නවා මේ වගේ මිශ්‍රණයක්. මේකට ලුණු සහ කරපිංචා දාලා තියෙන්නේ. එතකොට මේ ටික අරගෙන අපි වෙනම තෙල් දාලා ටෙම්පරාදුවක් හදා ගන්න ඕනේ. අබෑට සූදුරු සහ මෙම මිශ්‍රණය එකතු කරලා. ඉතින් මේ තියෙන විනාඩි 45කට පස්සේ මේ මිශ්‍රණය දැන් තමයි මම මේකට අපි අර ටෙම්පරාදු කරගත්තු දේවල් සහ මම මේකට බිත්තරයක් එකතු කර ගන්නවා. ඒ වගේම අවශ්‍ය පදමට ලුණු දා ගන්න ඕන. දාලා හොඳට මේක මික්ස් කර ගන්න ඕන. අපි මේකට ඊස්ට් දාන නිසා ටිකක් පිපෙන්න වෙලා යනවා. ඉඳ තමයි කලින් ලුණු දැම්මේ නැත්තේ. දැන් මේ මිශ්‍රණය සකස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ විදිහට අපිට තෝසේ ටික හදාගන්න. පෑන් එකේ මේ විදිහට තෙල් තවරගෙන මේ විදිහට තෝසේ දාලා මේ හැන්දෙන් මේක පොඩක් තුනී කරන්න ඕනේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි දාගන්න ඕනේ මේකේ මිශ්‍රණය. මොකද නැත්තම් මේක තැම්බෙන්නේ නැති වෙන්න බලනවා. ඒ හින්දා අපි තුනී කළා මේ විදිහට ගාන්න ලස්සනට තෝසේ එක හදා ගන්න ඕන. ඉතින් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් වුණ නැහැ. තෝසේ කැඩුනේ නැහැ. හොඳට මේක ලස්සනට තෝසේ ටික ආවා. මම නම් මේ තෝසේ එකේ දෙපැත්තම පුච්චා ගත්තා. ඇත්තටම මේ නිකන් වුණත් මේ තෝසේ එක කන්න පුළුවන්. ඔයාලා බලන්න මේක හදන්න try කරලා. ඉතින් මම මේකෙන් ඇත්තටම තෝසේ 15ක් හදාගත්තා. සාමාන්‍ය විදිහට මේ ප්‍රමාණය තෝසේ 15ක් මම හදාගත්තා. ඉතින් ඇත්තටම මේකට ආය වෙනම සාම්බාරුවක් හැදුවේ නැහැ. මොකද මේක මට හිතුණා පරිප්පු වගේ හොද්දක් එක්ක කෑවොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම මෙන්න බලන්න මේ තෝසේ මාරම ලස්සනට හරිම ෂෝක් එකට ආවා. හරිම රසයි ඒ වගේම. බෝඩින් වල ඉන්න කට්ටියට නම් මේ රෙසිපි එක මාර වටිනවා. ඉතින් ඔයාලත් හදලා බලලා අනිවාර්යයෙන්ම කොහොමද රස කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න, like කරන්න, මේ වීඩියෝ එක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.